ඉතින් ආයිබෝන් කියලා පිළිගන්නවා ජොබ් නෝට් LK channel එකට නැවත. ඉතින් මෙම ජොබ් නෝට් LK channel එකත් ඔස්සේ අපි දිනපතාම රජයේ වයින් කැඳවන සියලුම රැකියා පුරප්පාඩු වලට ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදීත් රජයේ සියලුම ආයතන වයින් කැඳවන රැකියා පුරප්පාඩු එසැනින් ලබා ගැනීම සඳහා ඔයාලට පුළුවන් ජොබ් නෝට් LK channel එකත් එක්ක එකතු වෙන්න. ඒ ඔස්සේ අද ඔයාලට අපි ගෙනෙනවා රජයේ බැංකුවක් වන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව මගින් 2025 අප්‍රේල් මාසයේ සඳහා කැඳවා ඇති නවතම රැකියා පුරප්පාඩු හා සම්බන්ධ සියලුම විස්තර ඔයාලට ගෙන එන්න. එහිදී විවිධ සුසුකම් සහිත විවිධ රැකියා පුරප්පාඩු රාශියක් ගෙන එලා තියෙනවා. ඒ සියලුම රැකියා පුරප්පාඩු පිළිබඳ විස්තරකින් එක ඔයාලට අපි ගෙන එනවා. ඒ වගේම අවශ්‍ය කරන සුසුකම් අයදුම්පත් ලබා ගැනීම සහ යොමු කරන ආකාරය මේ වීඩියෝ ඔස්සේ ඔයාලට දැනගැනීමේ හැකියාව ලබා ගන්නට පුළුවන්. කොටස් දෙකක් ඔස්සේ අපි ඔයාලට ගෙන එනවා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව මගින් කැඳවා ඇති රැකියා පුරප්පාඩු පිළිබඳ විස්තර ගැනීමට. එහිදී පළමු කොටස ඔස්සේ අපි ඔයාලට ගෙන එනවා බැංකු කාර්ය මණ්ඩල ඍජු බඳවා ගැනීම හා සම්බන්ධ විස්තර සියල්ලක්ම. ඒ වගේම වීඩියෝ දෙවන කොටස ඔස්සේින් පසුව අපි ඔයාලට ගෙන එනවා බැංකු පුහුණු ශ්‍රේණි බඳවා ගැනීම හා සම්බන්ධ විස්තර. ඉතින් මේ සියලු විස්තර දැන ගැනීමට මේ වීඩියෝ ඔස්සේ එකතු වෙන්න කියලා ඔයාලට නැවත ආරාධනා කරනවා. ඉතින් වීඩියෝ පළමු කොටස ඔස්සේ අපි ඔයාලට ගෙන එන්නේ රාජ්‍ය උපස් හා ආයෝජන බැංකුව වයින් කැඳවා ඇති බැංකු කාර්ය මණ්ඩල ඍජු බඳවා ගැනීම පිළිබඳ විස්තරයකින් එක ලබා ගැනීමේ හැකියාව මේ කොටස ඔස්සේ අපි ඔයාලට ලබා දීලා තියෙනවා. අපි මුලින් බලමු පළමුවම කැඳවා ඇති තනතුර හා අවශ්‍ය කරන සුසුකම් හා අනිකුත් විස්තර මොනවද යන්න. එතන බැංකුව වයින් මුලින්ම අයදුම්පත් කැඳවා ඇති තනතුර වෙන්නේ මේන්ටෙනන්ස් 8 තනතුර සඳහා. මෙය මූලික වශයෙන්ම ඔෆිස් ඇසිස්ටන්ට් ග්‍රේඩ් එකේ තනතුරක් වශයෙන් තමයි සැලකෙන්නේ. විශේෂයෙන්ම සහායක ශ්‍රේණියේ තනතුරක් වශයෙන් බදා ගැනීම සිදු කරනවා. ඒ හා සඳහා අවශ්‍ය කරන වයස් පරිමාණය මුලින්ම අපි ඔයාලට ගෙනවිලා තියෙනවා. වයස අවුරුදු 35ට අඩු පුද්ගලයන් සඳහා තමයි අවස්ථාව දීලා අයදුම්පත් යොමු කරන්න. එහිදී රාජ්‍ය සේවයේ කටයුතු කරන පුද්ගලයෙක් වශයෙන් අයදුම්පත් යොමු කරනවා නම් එම වයස් සීමාව බල නොපැවැත්වෙන බවත් ඉන් ඉහළ වයස් සීමාව සඳහා අවස්ථාව තියෙන අයදුම්පත් යොමු කරන්න. ඉතින් මේන්ටෙනන්ස් 8 තනතුර හා සම්බන්ධ සියලු විස්තර ඊළඟ කොටස් වලින් අපි ඔයාලට ගෙනෙනවා. ඒ වගේම වීඩියෝයේ අවසාන කොටසින් අපි ඔයාලට ගෙනනවා මේ සඳහා අවශ්‍ය කරන අයදුම්පත් නිවැරදිව ලබාගෙන පුරවන ආකාරය සහ අයදුම්පත් නිවැරදිව යොමු කළ යුතු ආකාරයත් වීඩියෝ අවසාන කොටස් තුලින් ගෙනෙනවා. මෙම කොටස් මූලික කොටස් තුලින් ඔයාලට එක් එක් තනතුරු හා අවශ්‍ය කරන සුසුම විස්තර තමයි අපි ගෙනෙන්නේ. අපි ඊළඟට බලමු මේ මේන්ටෙනන්ස් 8 තනතුරු හා සම්බන්ධ අනිකුත් විස්තර මොනවද යන්න. 8 තනතුරු සඳහා අවශ්‍ය කරන වැටුප් පරිමාණය කුමක්ද යන්න සඳහන් කරලා තිබෙනවා මේ ආකාරයෙන්. එහිදී බැංකුව මගින් 49135ක මූලික වැටුපක් සහ බැංකුවෙන් මගින් ගෙවන ලබන අනිකුත් අනුමත වෙනත් දීමනා ජීවන වියදම් දීමනා සහ අනිකුත් ප්‍රසන්ටේජ් දීමනා සහිතව මාසිකව වාඩ 1,34,900කට ආසන්න වැටුපක් ලබා ගැනීමේ හැකියාව තිබෙන බව සඳහන් වෙලා තිබෙනවා. එහිදී මෙම සුසුම යටතේ ඉහළ වැටුපක් වාට රාජ්‍ය බැංකුව තුලින් ලබා ගැනීමේ හැකියාව මෙම මේන්ටෙනන්ස් 8 තනතුර යටතේ හිමිලා තිබෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙම තනතුර සඳහා සුසුකම් තියෙනවා නම් අයදුම්පත් යොමු කරන්න. අපි ඊළඟට ඒ සහ සම්බන්ධ සුසුකම් වලට ගෙනෙනවා. එසේ ඔයාලට සුසුකම් නොමැතිවත් ඔයාලා මෙම සුසුකම් තියෙන පුද්ගලෙක් දන්න පුද්ගලෙක් සිටින නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක හරහා එම පුද්ගලයන්ව මෙම රැකියා පුරප්පාඩුවට යොමු කරලා රැකියාව ලබා දීමට කටයුතු කරන්න. අපි ඊළඟට බලමු අවශ්‍ය කරන සුසුකම් සහ අනිකුත් විස්තර මොනවද යන්න මෙම මේන්ටෙනන්ස් 8 තනතුර හා සම්බන්ධව. උකස් හා ආයෝජන බැංකුවේ මෙම මේන්ටෙනන්ස් 8 තනතුර සඳහා අවශ්‍ය කරන සුසුකම් මුලින්ම සලකා බලමු. එහිදී උසස් පෙළ විභාගයේ සමත් වීම අවශ්‍ය බව සඳහන් වෙලා තිබෙනවා. මූලික වශයෙන් ඕනෑම විෂය ධාරාවක් යටතේ කලා වාණිජ්‍ය විද්‍යා තාක්ෂණ හෝ ඕනෑම විෂය ධාරාවක් යටතේ ප්‍රධාන විෂයන් 3කට අවම වශයෙන් සාමාන්‍ය 3ක් සහිතව සමත් වීම ප්‍රමාණවත් බව තමයි සඳහන් වෙන්නේ. එහිදී ජෙනරල් ඉංග්‍රීසි විෂය එහෙම නැත්නම් සාමාන්‍ය ඉංග්‍රීසි සහ සාමාන්‍ය පොදු පරීක්ෂණයේ විෂය හැර ප්‍රධාන විෂයන් 3ට අවම වශයෙන් සාමාන්‍ය 3ක් සහිතව සමත් වෙලා තිබෙනවා අවස්ථාව තියෙනවා අවශ්‍ය කරන මූලික සුසුකම් සපුරාලීම සඳහා. ඒ වගේම ඊට අමතරව මෙම ශේෂ්ත්‍රයට අදාළව පිළිගත් තාක්ෂණ ආයතනයක් මගින් රජයේ පිළිගත් තාක්ෂණ ආයතනයක් මගින් ශේෂ්ත්‍රයට අදාළ සහතික පත්‍ර පාඨමාලාවක්වත් අදාළව තිබිය යුතු බවට තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම තවත් අවස්ථාවක් ලබා දෙනවා අවශ්‍ය කරන සුසුකම් සපුරාලීමට. එසේ සහතික පත්‍ර පාඨමාලාවක් නොමැති නම් ඔයාලට පුළුවන් මෙම ශේෂ්ත්‍රයට අදාළව රජයේ පිළිගත් ආයතනයක් මගින් ලබා ගන්න ලබන ජාතික වෘත්තීය සුසුකම් 4ට නොඅඩු පාඨමාලාවක් අදාළව තිබෙනවා නම් විශේෂ මේන්ටෙනන්ස් 8 ශේෂ්ත්‍රය හා සම්බන්ධ රැකියා ශේෂ්ත්‍රය හා සම්බන්ධ ජාතික වෘත්තීය සුසුකම් 4 මට්ටමේ පාඨමාලාවක් අදාළව සම්පූර්ණ කළ තිබෙනවා නම් ඒ යටතේ අවශ්‍ය කරන සුසුකම් සපුරාලීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා බැංකුව මගින් මෙම තනතුර සඳහා. ඉතින් ඔයාලට මේ සුසුකම් තියෙනවා නම් අවස්ථාව තියෙනවා මූලික සුසුකම් සපුරාලීමට. ඊට අමතරව මෙම ශේෂ්ත්‍රය හා සම්බන්ධ මෙම මේන්ටෙනන්ස් ශේෂ්ත්‍රය හා සම්බන්ධ නඩත්තු ශේෂ්ත්‍රය හා සම්බන්ධ වසර
දෙහිකවත් තවම පළපුරුද්දක් තිබියුතු බවත් සඳහන් වෙලා තියෙනවා. පිළිගත් ආයතනයක් තුල ඔයාලා වැඩ කළා මාස දෙකක පළපුරුද්දක් අවම වශයෙන් තිබියුතු බවට තමයි සඳහන් වෙන්නේ. එසේ තිබෙනවා නම් වාට තියෙන අවස්ථාව මේ සඳහා අයදුම්පතක් යොමු කිරීමේ සුසුකම් සපුරාලීම සඳහා. ඉතින් මෙම සුසුකම් තියෙනවා වාට පුළුවන් අයදුම්පතක් ලබාගෙන අයදුම්පත යොමු කරන්න. මෙම සියලුම තන්ත්‍ර සඳහා අයදුම්පත් ලබා ගන්න ආකාරයේ වීඩියෝ අවසාන කොටස් තුලින් අපි කියනවා. ඒ වගේම අයදුම්පත් යොමු කරන ආකාරයත් එම කොටස් තුලින්ම අපි කියනවට බලාපොරොත්තු වෙනවා. ඉතින් මීළඟට අයදුම්පත් කැඳවි තනතුර හා අවශ්‍ය කරන විස්තර වාට මීළඟ කොටස් තුලින් අපි කියනවා. අයදුම්පත් ලබා ගැනීම හා සම්බන්ධ විස්තර දැන ගැනීමට වාට පුළුවන් වීඩියෝ අවසාන කොටස් වෙත යොමු වන්න. උපසහ ආයෝජන බැංකුවෙන් කැඳවා ඇති තනතුරෙන් හાર્ඩ්වෙයාර් ටෙක්නීෂියන් තනතුර හා සම්බන්ධ එහි කොම්පියුටර් හાર્ඩ්වෙයාර් ටෙක්නීෂියන් කියන තනතුර සඳහා තමයි අයදුම්පත් කැඳවලා තිබෙන්නේ. එහිදී අවශ්‍ය කරන වයස් පරිමාණය ගැන මුලින්ම සඳහන් කරලා තියෙනවා. වයස අවුරුදු 30ට අඩු ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්ව සහ අවස්ථාව තියෙන අයදුම්පත් යොමු කරන්න. එහිදී දැනට රාජ්‍ය සේවයේ කටයුතු කරන පුද්ගලයෙක් අයදුම්පත් යොමු කරනවා නම් එම තනතුර සඳහා වයස් සීමාව 30 සලකා නොබැලෙන බව තින් ඉහළ වයස් සීමාව සඳහා අවස්ථාව තියෙන බව තමයි සඳහන් වෙලා තිබෙන්නේ මූලික වශයෙන්. ඒසියන් තනතුරු සඳහාට වැඩුප් පරිමාණය කෙසේ දන්නේ එහිදී 49135ක මූලික වැඩුපක් බැංකුවමින් ගෙවන අනිකුත් දීවනා ජීවන වේතන දීවනා සහ අනිකුත් දීවනා සහිතව ඔයාලට මාසිකව 1,34,900ක ඉහළ වැටුපක් ලබා ගැනීමේ හැකියාව සියලු දීවනා සහිතව හිමිලා තිබෙනවා. මේ ඉහළ වැටුපක් බව විශේෂයෙන් මතක් කරන්න ඕනේ. බැංකු ශාස්ත්‍රයේ ඉහළ වැටුපක් ඔයාලට රාජ්‍ය බැංකුවක ඉහළ වැටුපක් මෙම හાર્ඩ්වෙයාර් ටෙක්නීෂියන් තනතුරට අදාළව ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මෙලඟ කොටස් තුලින් අවශ්‍ය වෙන සුසුකම් අපි ගෙනෙනවා. එම සුසුකම් තිබෙනවා නම් ඔයාලට පුළුවන් ආයුධපත් යොමු කරන්න. එසේ නොමැති නම් එම සුසුකම් තිබෙන වෙනත් පුද්ගලයෙක් සිටී නම් ඔහු ඒව මේ සඳහා යොමු කිරීමේ හැකියාව මේ වීඩියෝ කොස්සේ ඔයාලට අපි ලබා දීලා තිබෙනවා. ඉතින් තනතුරු සඳහා මූලික සුසුකම් වශයෙන් උසස් පෙළ විභාගයේ සමත් වීම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම උසස් පෙළ විභාගයේ ඕනෑම විෂය ධාරාවකටදී ප්‍රධාන විෂයන් තුනට එස්සාමත් 3ක් සහිතව සමත් වීම ප්‍රමාණවත් වෙනවා. එහිදී ජෙනරල් ඉංග්‍රීසි සහ සාමාන්‍ය පොදු පරීක්ෂණයේ සාමාන්‍ය ඉංග්‍රීසි හා සාමාන්‍ය පොදු පරීක්ෂණ විෂය හැර ප්‍රධාන විෂයන් තුනක් ඕනෑම විෂය ධාරාවක් ඇතුළේ සමත් වෙලා තිබෙනවා නම් මූලික සුසුකම් සපුරා ගැනීමට අවස්ථාව තිබෙනවා. ඊට අමතරව IT ශාස්ත්‍රයට අදාළව ඩිප්ලෝමාවක් ලබා තිබෙනවා නම් ඒ යටතේ අවස්ථාව තියෙනවා අයදුම්පත් කරන්න. පිළිගත් ආයතනයන් වලින් එම ඩිප්ලෝමාව ඔයාලා ලබා තිබිය යුතු බවට තමයි සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම හાર્ඩ්වෙයාර් ටෙක්නීෂියන් ශාස්ත්‍රයට අදාළ ඩිප්ලෝමාවක් තිබෙන අවස්ථාව තියෙනවා. එසේ නොමැති නම් තවත් අවස්ථාවක් ලබා දී තිනවා එම සුසුකම් සපුරා ගැනීම සඳහා. එහිදී පිළිගත් ආයතනයන් මගින් ලබාගත් ජාතික වෘත්තීය සුසුකම් 4ට නොඅඩු පාඨමාලාවක් වල අදාළ සහතිකය ලබා තිබිය යුතුයි. විශේෂයෙන්ම හાર્ඩ්වෙයාර් ටෙක්නීෂියන් ශාස්ත්‍රයට අදාළ පාඨමාලාවක් වල අදාළ තිබීම තමයි මෙහිදී බලාපොරොත්තු වන බව සඳහන් වෙන්නේ. ඊට අමතරව මෙම ශාස්ත්‍රයට හා සම්බන්ධව විශේෂයෙන්ම පරිගණක හાર્ඩ්වෙයාර් ටෙක්නීෂියන් කොම්පියුටර් හાર્ඩ්වෙයාර් ටෙක්නීෂියන් ශාස්ත්‍රයට හා සම්බන්ධ අසල දෙහිකවත් වර පළපුරුද්දක් තිබිය යුතු බවට විශේෂ සඳහන් කරලා තියෙනවා. අවශ්‍ය කරන සුසුකම් සපුරා ගැනීම සඳහා එදී ඒහා සම්බන්ධ වැඩිදුර විස්තර වාට මේ කොටස් තුලින් අධ්‍යයනය කිරීමෙන් ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. ඉතින් මෙම හાર્ඩ්වෙයාර් ටෙක්නීෂියන් ශාස්ත්‍රය හා සම්බන්ධ වසර දෙකක පළපුරුද්දක් සහ මෙම කියන සුසුකම් තියෙනවා නම් වඩා අවස්ථාව තියෙනවා මෙම තනතුර සඳහා අයදුම්පතක් යොමු කරන්න. අයදුම්පත ලබා ගැනීම සහ යොමු කරන ආකාරයේ වීඩියෝ අවසාන කොටසින් අපි ඉනේවටත් බලාපොරොත්තු වෙනවා. ආයෝජන බැංකුවෙන් කැඳවන තනතුර වෙන්නේ ස්ටාෆ් ඔෆිසර් ලොජිස්ටික්ස් කියන තනතුර සඳහා. එහිදී අවශ්‍ය කරන වයස් පරිමාණය ගැන සඳහන් කරලා තියෙනවා. වයස අවුරුදු 40ට අඩු ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේ සඳහා අවස්ථාව තියෙනවා. දැන් රාජ්‍ය සේවයේ කටයුතු කරන පුද්ගලයෙක් අයදුම්පත් කරනවා නම් එම වයස් සීමාව බලලා පැවැත්වෙන බවත් ඊට ඉහළ වයස් සීමාවක පුද්ගලයන් සඳහාත් අයදුම්පත් යොමු කිරීමේ හැකියාව තිබෙන බවත් තමයි සඳහන් වෙලා තිබෙන්නේ. විස ලොජිස්ටික්ස් තනතුර සඳහා වන වැටුප් පරිමාණය මේ ආකාරයෙන් සඳහන් කරලා තිබෙනවා. එහිදී මූලික වැටුප් වශයෙන් 90645 ඉහළ වැටුපක් පාඩ හිමිනවා. ඒ වගේම බැංකුව මගින් වෙනත් අනුමත දීමනා ජීවන වේතන දීමනා හා අනිකුත් දීමනා සහිතව මාසිකව ඔයාලට 1,89,800ක ඉහළ වැටුපක් ඔයාලට ලබා ගැනීමේ හැකියාව මෙම තනතුර අදාළව හිමි වෙලා තිබෙන බව තමයි සඳහන් වෙන්නේ. අපි ඊළඟට බලමු අවශ්‍ය කරන සුසුකම් මොනවද යන්න මෙම ස්ටාෆ් ඔෆිසර් ලොජිස්ටික්ස් තනතුර සඳහා. අවශ්‍ය කරන සුසුකම් සපුරා ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදක ඔස්බා විසින් පිළිගත් විශ්වවිද්‍යාලයන් වලින් මෙම ශාස්ත්‍රයන්ට අදාළව ලබාගත් උපාධියක් පරසතු තිබිය යුතු බවට තමයි සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම supply chain management logistics business administration හෝ ශාස්ත්‍රයට අදාළ වෙනත් උපාධියක් පරසතු තිබෙන අවස්ථාව තියෙන අයදුම්පත් යොමු කිරීමේ මූලික සුසුකම් සපුරා ගැනීම සිදු කරන්න. ඊට අමතරව diploma in government procurement ගවර්න්මන්ට් ප්‍රොකියුමන්ට් ශාස්ත්‍රයට හා සම්බන්ධ ඩිප්ලෝමාවක් වල අදාළ තිබෙනවා. ඒක විශේෂ සුසුමක් වෙනවා. නමුත් ඒ අත්‍යවශ්‍ය නැහැ. නමුත් අදාළ තිබෙන පුද්ගලයා සඳහා විශේෂයෙන්ම වැඩි අවස්ථාවක් හිමිවන බව සඳහන් වෙලා තිබෙනවා. එම ස්ටාෆ් ඔෆිසර් ලොජිස්ටික් තනතුර සඳහා බලව ගැනීමේ ක්‍රියාවලියේදී. ඊට අමතරව මෙම ශාස්ත්‍රය හා සම්බන්ධ නුව ලොජිස්ටික්ස් හා ශාස්ත්‍රය හා සම්බන්ධව
වසර 3කවත් ඔයාලා විධායක ශ්‍රේණියේ පළපුරුද්දක් තිබිය යුතු බවට සඳහන් වෙලා තිබෙනවා. පිළිගත් මූල්‍ය ආයතනයක් තුළ රජයේ හෝ පෞද්ගලික අංශයේ පිළිගත් මූල්‍ය ආයතනයක් තුළ එම පළපුරුද්ද තිබිය යුතු බවට තමයි සඳහන් වෙන්නේ. ඊට අමතරව තිබිය යුතු අනිකුත් ස්කිල්ස් හා සම්බන්ධ විස්තර වලට මේ කොටස් අධ්‍යයනය කිරීමෙන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් මේකේ සුසුකම් ස්කිල්ස් තියෙනවා නම් ඔයාලට අවස්ථාව තියෙනවා මෙම ස්ටාෆ් ඔෆිෂියල් ලොජිස්ටික්ස් තනතුර සඳහා අයදුම්පතක් යොමු කරන්න. අයදුම්පත ලබා ගන්න ආකාරය සහ යොමු කරන ආකාරය වීඩියෝ අවසාන කොටස් තුලින් අපි ගියේකට බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය කොටස ආයෝජන බැංකුවෙන් නැත්නම් SMIB බැංකුවෙන් කරලා ඇති තනතුරේ බ්‍රාන්ච් මැනේජර්ස් තනතුර සඳහා ඒදී වයස අවුරුදු 40ට අඩු ශ්‍රී දෙපාර්ශ්වය සඳහා අවස්ථාව තියෙනවා. 40ට වැඩි පුද්ගලයන් සඳහා අවස්ථාව තියෙනවා. ඔයාලා දැන් රාජ්‍ය සේවයේ පටදෙන පුද්ගලෙක් වශයෙන් අයදුම්පත් යොමු කරනවා නම් අවුරුදු 40ට වැඩි පුද්ගලයන් සඳහා අවස්ථාව ලබා දීලා තියෙනවා බැංකුව මගින්. තනතුර සඳහා වන වැටුප් පරිමාණය ගැන සඳහන් කරලා තියෙනවා. එහිදී ඉහළ වැටුප් පරිමාණයක් ඔයාලට හිඟෙනවා. විශේෂයෙන්ම මූලික වැටුප වශයෙන් 1,35,125ක මූලික වැටුප සහ බැංකුව මගින් කරන අනිත් දීමනා ජීවන වැදන් දීමනා ඇතුළු සියලු දීමනා සහිතව මාසිකව 2,48,500 කියලා වැටුපක් ඔයාලට හිමිකම් කියනවා මෙම බ්‍රාන්ච් මැනේජර්ස් තනතුරු සඳහා. SMIB බ්‍රාන්ච් මැනේජර් තනතුරු සඳහා අවශ්‍ය කරන සුසුකම් මීළඟට මේ ආකාරයෙන් දක්වා තිබෙනවා. එහිදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාවකින් පිළිගත් විශ්වවිද්‍යාලය මගින් ලබාගත් මෙම ශ්‍රේෂ්ඨ අතර උපාධිය කිසිම බැංකින් බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ෆෝමස් ඔෆ් ඉකොනොමික්ස් accountancy ඕ වෙනත් මෙම ශ්‍රේෂ්ඨ අතර උපාධියක් පළ ලබා ගන්න තිබිය යුතු බවට මූලික වශයෙන් සඳහන් වෙනවා. ඊට අමතරව මෙම ශ්‍රේෂ්ඨයේ අදාළ වෘත්තීය ආයතනය තුළින් අදාළ ශ්‍රේෂ්ඨයේ අදාළ වන වෘත්තීය පරීක්ෂණ සමත් වී තිබිය යුතු පරිශීලන සඳහන් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ඉන්ටර්මීඩියට් පරීක්ෂණයක් වල සමත් වී යුතු අවශ්‍යයෙන් Institute of Chartered Accountants of Sri Lanka ICSL ආයතනයේ සිනවතින ස්ටේජ් 1 or 2 එක්සාමිනේෂන් එක වල සමත් වී යුතු Chartered Institute of Management Accountants UK එහෙම නැත්නම් CIMA UK ආයතනයමයි. එසේ නොමැතිනම් මෙම ශ්‍රේෂ්ඨයට අදාළ වෘත්තීය ආයතනයක් වල ඇසෝසියේට් මෙම්බර්ෂිප් එක අනිවාර්යයෙන්ම ලබා තිබිය යුතුයි. විශේෂයෙන්ම ඇසෝසියේට් මෙම්බර්ෂිප් of IBSL Institute Bankers of Sri Lanka ආයතනය තුළ ඇසෝසියේට් මෙම්බර්ෂිප් එක අවශ්‍යයෙන් ලබා තිබිය යුතුයි. මෙම බ්‍රාන්ච් මැනේජර් සඳහන් සඳහා වන මූලික සුසුකම් සපුරාලීමට ඊට අමතරව මෙම ශ්‍රේෂ්ඨය හා සම්බන්ධ වසර 6කවත් තවම පළපුරුද්දක් තිබිය යුතුයි. ඊට අමතරව වසර 4කවත් ඇසිස්ටන්ට් මැනේජර් ග්‍රේඩ් එක තුළ එම පළපුරුද්ද තිබිය යුතු බව සඳහන් වෙලා තිබෙනවා. අනිකුත් ස්කිල්ස් පිළිබඳව ඔයාලට මේකට අධ්‍යයනය කිරීමෙන් ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. මේ කියන ස්කිල්ස් ඔයාලට තිබෙනවා නම් අවස්ථාව තියෙන අයදුම්පත් යොමු කරන්න. එසේ නැමැතිවත් එම ස්කිල්ස් තිබෙන වෙනත් පුද්ගලයෙක් සිටින මාඩ පුළුවන් මේ වීඩියෝ ඔස්සේ එම පුද්ගලයා වෙත මෙම තනතුරු විස්තර යොමු කරලා අයදුම්පත් යොමු කිරීමේ ක්‍රියාවලියට යොමු කරවන්න. කැඳලා තිබෙන්නේ කොම්ප්ලියන්ස් ඔෆිසර් කියන තනතුර සඳහා. එහිදී වයස අවුරුදු 45ට අඩු පුද්ගලයන් සඳහා අවස්ථාව තියෙන අයදුම්පත් යොමු කරන්න. ඒ සඳහා අවශ්‍ය කරන වැටුප් පරිමාණ හා සුසුකම් මොනවද යන මිලම් කොටස් වලින් අපි සලකා බලමු. එහිදී වැටුප් පරිමාණ ගැන සඳහන් කරලා තියෙනවා කොම්ප්ලියන්ස් ඔෆිසර් යටතේ ඉහළ වැටුප් පරිමාණ පාඩු හිමීමට නියමිතයි. 1,64,730ක මූලික වැටුපක් සහ රජයේ මගින් ගෙවන අයෙකුත් දීමනා ජීවන වියදම් දීමනා බැංකු දීමනා ඇතුළුව 2,87,500ක ඉහළ වැටුපක් වාට මෙම තනතුරු සඳහා කිවීමට නියමිත බව තමයි සඳහන් වෙලා තිබෙන්නේ. තොපිස තනතුරු සඳහා වන සුසුකම් අපි සලකා බලමු. විශේෂයෙන් මූලික සුසුකම් වශයෙන් ඔයාලා සතුව විශේෂයෙන්ම ශේෂ්ඨය හා සම්බන්ධ උපාධියක් හෝ මාස්ටර්ස් ඩිග්‍රී එකක් ඔයාලා සතුව තිබිය යුතු බවට තමයි සඳහන් වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම banking business commerce economics accountancy or physical science or law ශිෂ්‍යයන්ට අදාළ ඔයාලා උපාධියක් තිබෙනවා නම් විශේෂයෙන්ම මෙතන attorney at law තනතුරු ඔයාලා ලබා තිබෙනවා නම් ඒ ඔස්සේත් මූලික සුසුකම් සපුරාලීමේ අවස්ථාව තිබෙනවා. ඒ සුසුකම් සමග ඔයාලා ඊට අමතරව මෙම ශ්‍රේෂ්ඨයට හා සම්බන්ධ වෘත්තීය ආයතනයක් තුළින් අදාළ ශිෂ්‍යයේ වෘත්තීය සුසුකමක් ලබා තිබීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. එහිදී එම වෘත්තීය ආයතන පිළිබඳව ඔයාලට මේ කොටස් පිළිබඳව ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම ඊට අමතරව ශේෂ්ඨය හා සම්බන්ධ පළපුරුද්ද වසර 9ක් පළපුරුද්දක් තිබිය යුතු බවට සඳහන් වෙලා තිබෙනවා. එම වසර 9ක් පළපුරුද්ද තුළ අවශ්‍ය වසර 4ක කාලයක් තුළ මැනේජ්මන්ට් ශ්‍රේෂ්ඨයේ පළපුරුද්දක් මැනේජ්මන්ට් ශ්‍රේෂ්ඨයට අදාළ බැංකු මැනේජ්මන්ට් ශ්‍රේෂ්ඨයට අදාළ පළපුරුද්දක් තිබිය යුතු බවට අනිවාර්යයෙන්ම සඳහන් වෙලා තිබෙනවා. ඉතින් බැංකු මැනේජර් කෙනෙක් වශයෙන්වත් අවශ්‍ය වසර 4ක පළපුරුද්දක් තිබිය යුතු බවට තමයි ඒ ඔස්සේ සඳහන් වෙන්නේ. එහා සම්බන්ධ අනිකුත් ස්කිල්ස් පිළිබඳව මේ කොටස අධ්‍යයනය කිරීමෙන් ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. ඉතින් මේ සුසුකම් තියෙන අවස්ථාව තියෙන අයදුම්පතක් යොමු කරන්න අපි ඊළඟ බලමු මෙම සියලුම තනතුරු සඳහා වන අයදුම්පත ලබාගත යුතු ආකාර සහ අයදුම්පත අවසාන වශයෙන් නිවැරදිව යොමු කළ යුතු ආකාරය කෙසේද යන්න පිළිබඳව මෙතෙක් ඉදිරිපත් කරන ලද රාජ්‍ය උකසා ආයෝජන බැංකුවෙන් කැඳවා ඇති SMIB බැංකුවකින් බඳවා ඇති සියලුම තනතුරු සඳහා වන අයදුම්පත් සහ කුල්ජම් නොටිෆිකේෂන්ස් ලබා ගන්න ආකාරය විනාර ගෙන එන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක පහ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක ඔස්සේ
එම රැකියා ආයුධම්පත් PDF ආකාරයෙන් ඩවුන්ලෝඩ් කරගන්නවා වගේම ෆුල් ජොබ් නොටිෆිකේෂන් ලබා ගන්න. ඉන් අනතුරු ඔයාලට පුළුවන් එය නිවැරදිව පිරීමෙන් අනතුරුව ආයුධම්පත් යොමු කරන්න. ඊළඟ කොටස් තුලින් අපි ආයුධම්පත් යොමු කරන ආකාරයත් කියනීමට බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයාලට ආයුධම්පත් මේ ආකාරයෙන් ලබා ගත්තට පස්සේ PDF ආකාරයෙන් ලබා ගත්තට පස්සේ මේ ආකාරය ආයුධම්පතක් තමයි දිස්වන්නේ. ඒ print out අරගෙන නිවැරදිව පුරවලා ඔයාලට පුළුවන් ආයුධම්පත වශයෙන් යොමු කරන්න. ආයුධම් කරන තනතුරු ඔයාලට පුළුවන් මේ ඉහළින්ම සඳහන් කරන්න. එන්න අනතුරු ඔයාලගේ details නිවැරදි එම කොට තුල ඇතුළත් කරන්න ඕනේ. අධ්‍යාපන වෘත්තීය සුසුකම් අතර සියලු විස්තර. එන්න අනතුරුව විශේෂයෙන්ම ආයුධම්පතේ අදාළ කොටස තුල ඔයාලා ගැන දන්න ඔයාලගේ ඥාතීන් නොවන වෘත්තීය ශාස්ත්‍රීය පුද්ගලයන් දෙදෙනෙක්ගේ විස්තර ඇතුළත් කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන්න ඕනේ. එදී එම විස්තර මේ කොට තුල ඔයාලට ඇතුළත් කරන්න පුළුවන් ඔවුන්ගේ නම විස්තර ටෙලිෆෝන් අංක දුරකථන අංක ඊමේල් සහ අදාළ කරන පොසිෂන් එක ඔවුන්ගේ සහ ඇඩ්‍රස් එක වශයෙන් සියලු තොරතුරු මෙහිදී එම දෙදෙනෙක්ගේ විස්තර මේ කොට තුල ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට ඔයාලා රාජ්‍ය සේවය කරන පුද්ගලෙක් නම් ඔයාලගේ ආයතන ප්‍රධානීය මාර්ගයෙන් මේ කොටස් සම්පූර්ණ කළා තමයි ආයුධම්පත යොමු කරන්න ඕනේ. ඒ වගේම ඔයාලා ආයුධම්පතේ අදාළ ස්ථානයේ සයින් කිරීමක් සිදු කරනවා සියලු තොරතුරු සත්‍ය බවට. ඉතින් මේ ආකාරයෙන් සියලු තොරතුරු නිවැරදිව සම්පූර්ණ කළා තමයි ආයුධම්පත යොමු කිරීමේ ක්‍රියාවලියට යොමු වන්නට ඕනේ. ඊළඟ කොටසේ අපි කියනවා සියලුම තනතුරු සඳහා ආයුධම්පත් නිවැරදිව යොමු කළ යුතු ආකාරය කෙසේද යන්න. අපි කලින් සඳහන් කළා සියලුම තනතුරු වලට අදාළ වෙන ආයුධම්පත් නිවැරදිව යොමු කරන ආකාරය පිළිබඳව අපි කලින් කොටසේ සඳහන් කළ ආකාරයට නිවැරදිව ආයුධම්පත් PDF ආකාරයෙන් ලබාගෙන print out අරගෙන පුරවලා යොමු කිරීමේදී ඔයාලගේ අධ්‍යාපන වෘත්තීය පළපුරුදු සනාථ කරන සහතිකවල ඡායාපිටක සහිතව තමයි ආයුධම්පත යොමු කිරීම සිදු කරන්න ඕනේ. ඒදී විශේෂයෙන්ම ආයුධම්පතේ අදාළ ස්ථානය තුළ ඔයාලා ගැන දන්න අරයි නාතීන් නොවන වෘත්තීය පුද්ගලයන් දෙදෙනෙක්ගේ විස්තර ඇතුළත් කිරීම සිදු කළ යුතු බවට මෙහිදී නැවතත් සඳහන් වෙලා තිබෙනවා. ඒදී ඔයාලට ඊමේල් මාර්ගයෙන් තමයි ආයුධම්පත් යොමු කිරීමේ අවස්ථාව ලබා දෙලා තියෙන්නේ. ඔයාලා ආයුධම්පත් සම්පූර්ණ කරලා නැවතත් ස්කෑන් කරලා එහෙම නැත්නම් ෆොටෝ එකක් මාර්ගයෙන් නිවැරදිව එමත් ආයුධම්පත නැවත සකස් කර ගැනීම සිදු කරන්න ඕනේ. ඒ වගේම අදාළ සහතිකවල පිටපත් ඔයාලා ස්කෑන් කරලා හෝ ඡායාරූප ආකාරයෙන් නිවැරදිව සකස් කරගෙන ඊමේල් මාර්ගයෙන් යොමු කිරීමට තිවිසෙන්න ඕනේ. ඉන් අනතුරු ඔයාලට එවැනි හේතු ඊමේල් ලිපිනේ සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම careers@smib.lk කියන ඊමේල් ලිපිනෙන් තමයි ආයුධම්පත යොමු කරන්න ඕනේ. අදාළ සහතිකවල ස්කෑන් කරලාද පිටපත් සහිතව එවැනි ඊමේල් එකේ සබ්ජෙක්ට් තීරු ආයුධම් කරන තනතුරු අනිවාර්යයෙන්ම සඳහන් කරලා එවන්නත් ඔයාලා කටයුතු කළ යුතුයි. ඉතින් ඒ ආකාරයෙන් තමයි ආයුධම්පත් නිවැරදිව යොමු කිරීම සිදු කරන්න ඕනේ මෙම සියලුම තනතුරු සඳහා. එතකොට සෝසිය අපි ඔයාලට ගෙනෙන්න බලාපොරොත්තු වෙන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව එහෙම නැත්නම් SMIB බැංකුව වයින් කරන ඇති බැංකු පුහුණු ශ්‍රේණිය බඳවා ගැනීම හා සම්බන්ධ විස්තර පිළිබඳව. ඒ අර්ථය ආයුධම්පත් කරන වැඩි තනතුරු වෙන මැනේජ්මන්ට් ට්‍රේනින් එහෙම නැත්නම් කළමනාකරන පුහුණු තනතුරු සඳහා 2025 වර්ෂයේදී ආයුධම්පත් කිරීම දැන් සිදු කරලා තිබෙනවා. ඒ හා සම්බන්ධ සියලු විස්තර වීඩියෝ මේ කොටසින් අපි ගෙනීමට බලාපොරොත්තු වෙනවා. තනතුරු සඳහා වන වයස් පරිමාණය මුලින්ම සඳහන් කරලා තිබෙනවා. වයස අවුරුදු 28ට අඩු ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය සඳහාම අවස්ථාව තියෙනවා ආයුධම්පත් කරන්න. ඊවර පුරාපීඨ ශාඛාචාර්ය සඳහා තමයි ආයුධම්පත් කරලා තිබෙන්නේ. එදී දෙවන පුරාපීඨ ඕනෑම පුද්ගලෙක්ට අවස්ථාව තියෙනවා ආයුධම්පත් කරන්න මෙම මැනේජ්මන්ට් ට්‍රේනින් තනතුරු සඳහා. මේ ට්‍රේනින් තනතුරු සඳහා තෝරා ගන්න ආකාරය මුලින්ම සඳහන් කරලා තිබෙනවා. විශේෂයෙන්ම ආයුධම්පත් කරන පුද්ගලයන් අතරින් වැඩිම සුසුකම් සහිත පුද්ගලයන් කෙටි ලයිස්තුගත කරලා එම පුද්ගලයන්ව ලිඛිත තරග විභාගයක් සඳහා යොමු කරන බව එම ලිඛිත තරග විභාගයේ සෑම ප්‍රශ්න පත්‍රයක් සඳහා ලකුණු 50කට වඩා හෝ ඉහළ ලකුණු ලබාගත් පුද්ගලයන් අතරින් සම්මුඛ පරීක්ෂණයට කැඳවීමෙන් අනතුරුව සෝරා ගැනීමේ ක්‍රියාවලිය සිදු කරන ලබන බවට තමයි සඳහන් වෙලා තිබෙන්නේ මෙම මැනේජ්මන්ට් ට්‍රේනින් තනතුරු සඳහා. මෙම මැනේජ්මන්ට් ට්‍රේනින් තනතුරු සඳහා ලබා දෙන පුහුණුව හා ඉන් අනතුරුව ඔයාලා ස්ථිර සේවයට ආග්‍රහණය කරන ආකාරය පිළිබඳ විස්තර. එහිදී ඔයාලට වසර 2ක පුහුණු කාලයකට අරන් තමයි බෙදා ගැනීම සිදු කරන්නේ. එම වසර 2ක පුහුණු කාලය තුළ ඔයාලට මාසිකව දීවනාවක් කිරීමට බව සඳහන් වෙනවා. ඉන් අනතුරුව එම පුහුණුව නිවැරදිව සම්පූර්ණ කරන පුද්ගලයා ස්ථිර සේවයට ආග්‍රහණය කරන බවට සඳහන් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ස්ටාෆ් ඔෆිසර් grade B5 5B කියන ශ්‍රේණියට ආග්‍රහණය වෙනවා. එනි මූලික වරුප වශයෙන් 9645 මූලික වරුපක් හිමි. එම ශ්‍රේණිය තුළ අනිකුත් දීමනා සහිත 1,89,000කට වැඩි වරුපක් මාසිකව ලබා ගැනීමේ හැකියාව යටතේ ඔයාලා එම ස්ථිර සේවයට ආග්‍රහණය කරන බවට තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම ප්‍රොබේෂන් පීරියඩ් එක වශයෙන් සඳහන් කරලා තිබෙනවා. වසරක ප්‍රොබේෂන් පීරියඩ් එකක් එහෙම නැත්නම් එම ප්‍රොබේෂන් එක පීරියඩ් එකෙන් පසුව තමයි ඔයාලා වසර 2ක පුහුණුවෙන් පසුව එම ප්‍රොබේෂන් පීරියඩ් එකෙන් අනතුරුව තමයි ඔයාලා ස්ථිර සේවයට ආග්‍රහණය කරන බවට තමයි සඳහන් වෙලා තිබෙන්නේ මේ යටතේ. පුහුණු වසර 2ක කාල සීමාව තුළ මාසිකව ඔයාලට 75,000 මුදලක් පුහුණු දීමනා වශයෙන් හිමිවන බව සඳහන් වෙලා තිබෙනවා බැංකුව මගින්. මැනේජ්මන්ට් ට්‍රේනින් තනතුරු සඳහා අවශ්‍ය කරන සුසුකම් සපයාලිය යුතු ආකාර පිළිබඳව
එහිදී ආකාර 3ක් ඔස්සේ අවස්ථා ලබා දීලා තියෙනවා අයුම්පත් සපුරාලීමේ සුසුකම් සපුරාලීමට. එහිදී විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා මෙහි දැක්වෙන ශේෂ්ත්‍රයන්ට අදාළව උපාධියක් ලබා සිටිය යුතුයි විශේෂයෙන්ම second class of first division. එහෙම නැත්නම් දෙවන පෙළ දෙවන මට්ටමේ ඉහළ සාමාත්‍ය සහිත ඔයාලා උපාධියක් ලබා දී යුතුයි මෙම ශේෂ්ත්‍රයන්ට අදාළව පිළිගත් දේශීය හෝ විදේශීය විශ්වවිද්‍යාලයක් තුලින්. එහිදී විශේෂයෙන්ම සඳහන් කරලා තිබෙනවා අදාළ කරන සබ්ජෙක්ට් පිළිබඳව economics, statistics, mathematics, accounting, banking, finance, commerce, business administration, management, එහිදී public finance, accounting, business, ශේෂ්ත්‍රයන්ට අදාළ management උපාධිය. ඒ වගේම marketing, human resource, engineering, computer science, physical science, ICT, law, international business, valuation, agriculture or any other discipline related to banking and finance වශයෙන් සඳහන් වෙනවා. එහිදී මෙම ශේෂ්ත්‍රයන් හෝ මෙම ශේෂ්ත්‍රයන්ට අදාළ වෙනත් ශේෂ්ත්‍රයක උපාධියක් ඔයාලා පරිසරණ කළ ආකාරයට දෙවන මට්ටමේ ඉහළ සාමාත්‍යයක් සහිතව සමත් වෙලා තිබෙනවා නම් අවස්ථා තියෙනවා අවශ්‍ය කරන මූලික සුසුකම් සපුරාලීමට. ඒ වගේම තවත් අවස්ථාවක් ලබා දෙලා තියෙනවා. ඒ යටතේ සඳහන් වෙනවා Institute of Bankers of Sri Lanka, Institute of Bankers of Sri Lanka IBSL ආයතනය හෝ Chartered Institute of Bankers UK CIB ආයතනයේ associate membership එක ලබා තිබෙනවා සහ පිළිගත් බැංකුවක මූල්‍ය ආයතනයක විධායක ශ්‍රේණිය වසර එකකම පළපුරුද්දක් ලබා තිබෙනවා නම් ඒ යටතේ අවස්ථාවක් තියෙනවා මේ සඳහා අවශ්‍ය කරන මූලික සුසුකම් සපුරාලීම සිදු කරන්න දෙවන අවස්ථාව වශයෙන්. මෙහි තුන්වන අවස්ථාවක් වශයෙන් මාරු ලබා දීලා තිනවා මෙහි දැක්වෙන ආයතනයක් තුළ වෘත්තීය සුසුකම් ලබා දෙන ආයතනවල associate membership එක සමග වසර කාලයක් පිළිගත් බැංකුවක මූල්‍ය ආයතනයක විධායක මට්ටමේ පළපුරුද්දක් තිබෙනවා නම් ඒ යටතේ අවස්ථාවක් තියෙනවා ඒ මැනේජ්මන්ට් ට්‍රේනින් සාන්තෝෂ සඳහා වන අයුම්පත් සපුරාලීමේ මූලික සුසුකම් සපුරාලීම සඳහා. එහිදී අදාළ වෘත්තීය ආයතන පිළිබඳව ඔයාලට මේ කොටස් අධ්‍යයනය කිරීමෙන් ලබා ගැනීම හැකියාව පවතිනවා. එම ආයතනයක associate membership එක සමග අදාළ ශේෂ්ත්‍රයේ පළපුරුද්ද වසරක පළපුරුද්දක් තමයි බලපෑම් වෙන්නේ බවට සඳහන් වෙන්නේ. ඉතින් මෙම සඳහන් කළාද ආකාර තුනෙන් ඕනෑම ආකාරයකින් ඔයාලට අවස්ථාව තියෙනවා අවශ්‍ය කරන මූලික සුසුකම් සපුරාලීම සිදු කරන්න. එසේ ඔයාලට මූලික සුසුකම් තිබෙනවා අවස්ථාව තියෙනවා අයුම්පතක් යොමු කරන්න. මීළඟ කොටස් තුලින් අයුම්පත ලබා ගන්න ආකාරය සහ යොමු කළ යුතු ආකාරය ඔයාලට වෙනම ගෙනීමටත් බලාපොරොත්තු වෙනවා. මැනේජ්මන්ට් ට්‍රේනින් තනතුරු සඳහා අයුම්පත ලබා ගන්න ආකාරය පිළිබඳව අයුම්පත සහ පොල් ජොබ් නොටිෆිකේෂන් එක ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එක තුලින් ලබා ගන්න. ඒ සඳහා PDF ආකාරයෙන් අපි ලබා දීලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඔයාලා මැනේජ්මන්ට් ට්‍රේනින් තනතුරු සඳහා අදාළ ස්පෙસિෆික් ඇප්ලිකේෂන් එක PDF ආකාරයෙන් ලබා ගන්න යුතුයි. ඒ ලබාගෙන print out අරගෙන පුරවලා ලියාපදිංචි තැපෑලෙන් තමයි අයුම්පත යොමු කිරීමේ අවස්ථාව ලබා දීලා තියෙන්නේ. එසේ අයුම්පත යොමු කරන ආකාරය පිළිබඳව විස්තර මීළඟ කොටසින් අපි විනයවටත් බලාපොරොත්තු වෙනවා. මොකද මැනේජ්මන්ට් ට්‍රේනින් තනතුරු සඳහා වන ඇප්ලිකේෂන් එක ලබා ගත්තම ඔයාලට මේ ආකාරයෙන් තමයි දිස්වෙන්නේ PDF එක. ඒ print out අරගෙන නිවැරදිව පුරවලා අදාළ සහතිකවල පිටපත් සහිතව ලියාපදිංචි තැපෑලෙන් තමයි යොමු කරන්න ඕනේ. මේ පිළිබඳව අයුම්පත යොමු කරන ආකාරය මීළඟ කොටසින් අපි ගෙනෙනවා. ඉතින් අයුම්පත මේ ආකාරයෙන් තමයි දිස්වෙන්නේ. ඒ නිවැරදිව ඔයාලගේ details සම්පූර්ණ කරන්න ඕනේ කියන එක. එම සියලුම තොරතුරු ඔයාලා ඇතුළත් කිරීමෙන් අනතුරුව අදාළ ස්ථානයේ ඔයාලගේ අයුම්පතේ අදාළ ස්ථානයේ අදාළ non related people ඉස්සෙන නැත්නම් ඔයාලා ගැන දන්න ඔයාලගේ ඥාතීන් නොවන ශේෂ්ත්‍රයට අදාළ වෘත්තීය පුදුලෙන් දෙදෙනෙකුගේ විස්තර ඔයාලා මෙතන ඇතුළත් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම නිවැරදිව. ඉන් අනතුරුව අදාළ තොරතුරු සත්‍ය බවට සඳහන් කළා අසං කරලා එම අයුම්පත නිවැරදිව සකස් කර ගන්න ඕනේ. ඉන් අනතුරුව අදාළ සහතිකවල ඡායා පිටපත් සහිතව ඔයාලට පුළුවන් අයුම්පත යොමු කිරීම සිදු කරන්න. එහිදී අයුම්පත් යොමු කරන ආකාරය තමයි මීළඟට ගෙනෙන්නේ. එහිදී අදාළ අයුම්පත අපි කලින් සඳහන් කළ ආකාරයට නිවැරදිව ලබාගෙන PDF ආකාරයෙන් ඒ print out අරගෙන පුරවලා අදාළ සහතිකවල පිටපත් සහිතව අරපුවාන් රියාපදිංචි තැපෑලෙන් තමයි අයුම්පත් යොමු කරන්න අවස්ථාව තියෙනවා. අවසාන දින වශයෙන් 2025 අප්‍රේල් 20 දක්වා අවස්ථාව තියෙනවා. එදින හෝ එදිනට ප්‍රථම ලියාපදිංචි තැපෑලට ඔයාලා අයුම්පත යොමු කරන්න ඕනේ. එවන ලියුම්කාරය වම්පස් ඉහළ කෙළවර අයුම්පත තනතුරු අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඒ යුතු ලිපිනය සඳහන් කරලා තිබෙනවා Assistant General Manager HRNL State Mortgage and Investment Bank number 269 ගෞරව කොළඹ 3 කියන ලිපිනය තමයි අයුම්පත ලියාපදිංචි තැපෑලේ නිවැරදිව යොමු කරන්න ඕනේ. ඉතින් මේ ආකාරයෙන් තමයි මම තනතුරු සඳහා අයුම්පත් යොමු කිරීමේ ක්‍රියාවලිය සඳහන් කරලා තිබෙන්නේ. ඉතින් මේ ආකාරයෙන් රජයේ ආයතන සියල්ලක්ම වයින් කැඳවන රැකියා පුරප්පාඩු SNIන් ඔයාලට ලබා ගන්න පුළුවන්. Job Note LK channel එකත් එක්ක දිනපතාම එකතු වුණොත් ඉදිරියටත් අපිත් එක්ක කරන් දෙන්න කියලා ආරාධනා කරනවා. තවදුරටත් රැකියා පුරප්පාඩු විස්තර සහිතව සහ අයුම්පත් සංකව ලබා ගැනීම සඳහා මේ ආකාරයට